hello everyone. ඉතින් ඔයාලා හැමෝටම කොහොමද? ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ YouTube family එකට එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔන්න මම ආයේ පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා A level ගැන කියලා. ඉතින් කීප දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණා ෆිසික්ස් ටික කොහොමද කරගන්නේ කියලා පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් එයාලා වෙනුවෙන් තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මම දැන් ෂයි 3ක් කරපු නිසා මට පළවෙනි ෂයි එකේ තිබුණ C එකක්, දෙවෙනි ෂයි එකේ B එකක්, ඊට පස්සේ තමයි A එකක් තියෙන්නේ. ඉතින් කොහොමද මම C එකක් ගන්න වැඩ කරේ, ඊට පස්සේ C එකේ ඉඳලා B එකකට ආවේ, B එකක A එකක් උනේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. මෙහෙමයි. දැන් මම ආවේ ස්ටෙප් බයි ස්ටෙප් නේ. C එක B එක කරගත්තා, B එක ආයේ A එක වුණා. හැබැයි සමහර අය ඉන්නවා පළවෙනි පාර ෆිසික්ස් ෆේල් වෙලා දෙවෙනි පාර ෆිසික්ස් වලට A එකක් ගත්තු අය. හරිද? පළවෙනි පාර S එකක් තිබිලා දෙවෙනි පාර ෆිසික්ස් වලට A එකක් ගත්තු අය. ඊළඟට C එකේ ඉඳලා A එකට ආපු අය ඉන්නවා. අපි එක එක්කෙනාගේ කැපැසිටි වෙනස්නේ සමහර විට. දැන් මට වඩා ඔයාලට හොඳට වැඩ පුළුවන් වෙන්න පුළුවන්. මට වඩා ඔයාලා දක්ෂ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සැරේ ඔයාලගේ ෆිසික්ස් ගොඩක් අඩුවෙන් වැඩ කරා නම් ඔයාලා ෆිසික්ස් වලට ගොඩක් අඩු මට්ටමේ නම් ලකුණු තියෙන MCQ එහෙම ගොඩක් අඩුයි නම් ඔයාලා චුට්ටක්වත් බය වෙන්න එපා. ඔයාලා දැන් ඉඳන් වැඩ කරන්න පටන් ගත්තොත් ඔයාලට ඒකට එන්න පුළුවන්. මම කියන්නේ නිකන් එකක් නෙමෙයි. හොඳ ඒකට එන්න පුළුවන්. හැබැයි චුට්ටක් මහන්සි වෙන්න ඕනේ. මට උනේ ඔයාලා මගේ කතාව දන්නවනේ දැන්. ඒ කියන්නේ ෆස්ට් ෂයි එකේ ෆිසික්ස් ටික ඇත්තටම හරියට කරගන්න ඕනේ නැහැ. මුල ටික කරගත්තා. මුල පාඩම් ටික, මීනෝම් යාන්ත්‍ර විද්‍යාව, ඊට පස්සේ තාපය, ඊට පස්සේ ධාරා විද්‍යුතය ඔන්න ඔය ටික කෙරුණා. ඒ කියන්නේ හොඳට කාලේ තියෙනවානේ ඇත්තටම ලොකු කාලයක් තියෙනවා අපිට මුලින් 12 13 වසරවල් වල. එතකොට ඒ කාලේ අර මුලදී පාඩම් කරනකොට අර හොඳට ප්‍රශ්න කරන්න වෙලාව තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ MCQ කරන්න හොඳට වෙලාව තියෙනවා. ඊට පස්සේ එසේ ප්‍රශ්න කර කර අපිට ලෑස්ති වෙන වෙලාව තියෙනවා. හැබැයි අන්තිම වෙද්දී ලොකු රෂ් එකක් තියෙනවා. අපිට ඇත්තටම වෙලාව මදි වෙනවා අන්තිමේදී. චුට්ටක් බය වෙන්න එපා. හරිද? මේ කියන දේවල් අහලා. ඔයාලා හරියට ටයිම් එක මැනේජ් කරගත්තොත්, ඔයාලා පාඩම් ටික කවර් කරගත්තොත්, පුළුවන් ටිකෙන් හරියට වැඩ කරලා එක්සෑම් ලිව්වොත් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. බැරි වෙන්නේ නැහැ. එතකොට ෆෂයි එකේ ඇත්තටම මේ C එකක් ආවේ කොහොමද කියලා අදට මමවත් දන්නේ නැහැ. සමහර විට මෙහෙමයි. මම දැන් මුල කාලේ මම කොහොනේ හොඳට වැඩ කරා කියලා තාපය ඒ ටික ඒ කියන්නේ ධාරා විද්‍යුතය ඔය මුල පාඩම් ටික අග පාඩම් දෙක තුනක් තමයි මට කරගන්න බැරි වුණේ. මුල ටික හොඳට කරානේ. මම අනිත් එක ඉලෙක්ට්‍රොනික්ස් එකමත් අතහැරලා තිබ්බේ. මට ඒ දවස්වල ඉලෙක්ට්‍රොනික්ස් බෑනේ. තර්ඩ් ෂයි එකේදීත් මම බොහොම වල තමයි ඉලෙක්ට්‍රොනික්ස් ගොඩ දාගත්තේ. ඉතින් වගේ පාඩම් පොඩි ප්‍රමාණයකින් තමයි මම පොඩි ප්‍රමාණයක් කියලා තමයි C එකක් ගත්තේ. දැන් යාන්ත්‍ර විද්‍යාව එහෙම ඔයාලට හොඳට පුළුවන් නම් ඒකෙන් වැඩි කොටසක් ප්‍රශ්න දානවනේ. ඉතින් ඒ හින්දා ඔයාලට වැඩි ප්‍රමාණයක් ලකුණු ගන්න පුළුවන්. සමහරවිට මෙහෙමයි. මම අර එක්ස්පීරියන්ස් එක තිබ්බනේ. මම පේපර් කරලා තමයි ඔය C එකක් ගත්තේ. කියන්නේ ෆිසික්ස් කියන්නේ අපි කඩපාඩම් කරන විෂයක් නෙමෙයිනේ. දැන් බයෝ ගත්තොත් අපි කඩපාඩම් කරන්න ඕන. ඒ පොයින්ට් එක තියෙන්න ඕන. ෆිසික්ස් වල එහෙම නැහැ. දැන් විෂය කරුණු එහෙම ලොකුට පාඩම් කරන්න දෙයක් නැහැනේ. අර ගණන් හදලා ප්‍රැක්ටිස් එකයි තියෙන්න ඕන. අනිත් එක ගාන හදද්දී ස්ටෙප් වයිස් හදන්න ඕනේ. කියන්නේ ඔයාලා දන්නවනේ අර එන උත්තරයට විතරක් නෙමෙයිනේ අර ලකුණු දෙන්නේ. අර ස්ටෙප්ස් ටිකට ලකුණු දෙනවා. එතකොට ඔයාලා හැමතිස්සෙම එසේ පේපර් එකක් එහෙම කරද්දී අර ස්ටෙප්ස් ලියලිය තමයි පේපර් එක කරන්න ඕන. ඔයාලා ගෙදරදී කරත් කම්මැලි වෙන්න එපා. ඒ ස්ටෙප්ස් ලියලා පුරුදු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා. ඉබේ මේ ප්‍රැක්ටිස් එකේ එක්සෑම් එකේදීත් එනවා. ඒ හින්දා මම කියන්නේ දැන් ගෙදරදී එහෙම පේපර්ස් කරනකොට අර ස්ටෙප්ස් ලියලිය කරන්න. එතකොට ඔයාලට අර ගාන බැරි වුණත්, හරියටම ගාන බැරි වුණත්, ගාන සුළු කරගන්න බැරි වුණත් අර ස්ටෙප්ස් ටිකට හරිය ලකුණු හම්බ වෙනවනේ. එතකොට ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන්. MCQ නම් ඉතින් එහෙම කරන්න අමාරුයි. ඔයාලට තේරෙනවනේ MCQ වල අන්තිම උත්තරයක් ඕනේ. ඉතින් ඒකටත් අපි ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ප්‍රැක්ටිස් එක තමයි හැම දෙයකටම වැදගත් වෙන්නේ. ඉතින් ෆස්ට් ෂයි එකේ මට C එකක් එන්න නැත්නම් ඔය දේවල් නිසා තමයි. කියන්නේ ප්‍රශ්න කරලම ෆැමිලියර් වෙලා තමයි අතරම ෆස්ට් ෂයි එකේ මම C එකක් මට එන්නේ නැත්තේ. එතකොට දැන් ඔයාලා දන්නවනේ දැන් මම රිසල්ට්ස් ආපු ගම මේ එක්සෑම් ලියලා ඉවරන ගමන් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන්න පටන් ගත්ත කෙනෙක් නෙමෙයිනේ. අගෝස්තු වල එක්සෑම් ඉවරනා නම් ටික කාලයක් ඉඳලා ජනවාරි වල රිසල්ට්ස් ආවට පස්සේ මම තීරණය කරන්නේ මම එක්සෑම් කරනවා කියලා. ඉතින් ඒකට මට චූටි කාලයක් තමයි තියෙන්නේ, සීමිත කාලයක්. ඉතින් එතකොට මට දැන් බයත් හිතෙනවා මේ ආයෙම කරද්දි මට කරගන්න පුළුවන් වේද, C එකක් නැති වේද කියලා සමහරවිට බය හිතෙනවා. ඒකට මම දැන්
ජනවාරි වල රිසල්ට්ස් ඇවිල්ලා ටක් ගාලා ඩිසයිඩ් කරලා ආයෙ කරනවා කියලා මම හොඳ රිවිෂන් ක්ලාස් එකකට ගියා. ඉතින් රිවිෂන් ක්ලාස් එකේ අර ආයෙ පරණ දේවල් මතක් කරන ගමන් එයාලා ඉතින් ගණන් හදනවනේ. ඉතින් ගණන් හදනකොට දැන් රිවිෂන් ක්ලාස් එකේ ඒ දවසේ ඒ වෙලාවේ හදන ගණන් මම සමහර දවසට ගෙදර ඇවිල්ලා ඊළඟ දවසේ හරි කමන්නේ. ඊදාම රැට මහන්සි නිසා මම නම් ඇත්තටම රැට ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා කවදාවත් පාඩම් කරන ළමෙක් නෙමෙයි. මොකද මට මාර මහන්සි. ගාල්ල ඉඳලා අපේ ගෙදරට යන්න පැය දෙකක් විතර යනවා. ඉතින් ඒ හින්දා මේ මම ඇත්තටම ඊළඟ දවසේ අර හොඳට නිදා ගන්නවා ක්ලාස් ගිහිල්ලා ආපු ගමන් කාලා හොඳට නිදාගෙන ඊට පස්සේ දවසේ උදේ නැගිටිනවා. මොකද නැත්තම් මහන්සි පිට අපි කොච්චර වැඩ කරත් ඇත්තටම තේරුමක් නැහැ. අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙලා තියෙන වෙලාවට තමයි අපිට හොඳට මතක හිටින්නේ. ඉතින් ඒ නිසා දැන් කරන්න ඕනේ උනාට කරන්නම් වාලේ කරලා වැඩක් නැහැනේ. අර තියෙන චූටි වෙලාව වුණත් මම හැමදෙස්සම කියනවා වගේ ඒක අර ඉෆෙක්ටිව්ලි ප්‍රොඩක්ටිව් විදියට තමයි අපි ගෙවා ගන්න ඕනේ. ප්‍රොඩක්ටිව් විදියට තමයි අපි වැඩ කරන්න ඕනේ. ඉතින් ක්ලාස් එකේ අර සර්ත් එක හදන ගණන් ටික දැන් ඒ වෙලාවේ රෂ් එකේනේ හදන්නේ. සමහරවිට අපි හදන්නෙත් නැතුව ඇති. සර් ලියන එක බලාගෙන ඔහෙ ලියා ගන්නවා. ඉතින් තියරි ක්ලාස් ගියත් රිවිෂන් ක්ලාස් ගියත් සමහර වෙලාවට එහෙමයි. යාළුවොත් එක්ක කතා කර කර ඔයාලා දන්නවා ඉතින් ඔයාලට එක්ස්පීරියන්ස් ඇති. ඉතින් මමත් එහෙමයි. එහෙම අර වැඩ කරනවා කියලා එහෙම මහලොකට ක්ලාස් එක ඇතුළේදී වැඩ කරන්නේ නැහැ. අනිත් එක දැන් එතකොට අර දැන් මෙයා මට කලින් හදලා ඉවර යාළුවා මට කලින් හදලා ඉවරනකොට දැන් එතනත් මට අවුල් මට බැරි වෙනකොට එහෙම තමයි. ඉතින් අර ඒවට අවුල් ගන්න එපා සාමාන්‍යයි. ඔයා මෙහෙම කරන්න. මම කරේ දැන් ක්ලාස් එකේදී හදන ගණන් ටික ඊළඟ දවසේ හරි ආයෙම තනියම ඒ කියන්නේ උත්තරේ වහලා ආයෙම තනියම අරක කියවලා හදන්න try කරනවා. හදන්න try කරලා බලනවා මට ක්ලාස් එකේදී සර් හදපු steps වලට හදන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මම බලනවා මට වැරදිච්ච තැන් මොනවද කියලා. අන්න එහෙම තමයි මම second try එකේ physics වලට B එකක් වෙනකන් ආවේ. ඇත්තටම C එක B එක කරගන්න ටිකක් මහන්සිලා වැඩ කරන්න ඕනේ. මොකද අනිත් දෙකත් balance කරන ගමන් තමයි අපි මේ අර physics වල බැරි වෙච්ච ටික උඩ දා ගන්න ඕනේ. අනිත් දෙකත් balance එකේ කරගන්න ඕනේනේ. ඔයාලා මම හැමදෙස්සම කියනවා වගේ පොඩි තැනකින් පටන් ගන්න. ඔයාලා දැන් බෑ කියලා කරන්න නැතුව හිටියොත් ඊළඟ දවසෙත් බලද්දී ආයේ බෑම තමයිනේ. ඒ හින්දා මම කියන්නේ පුළුවන් තරම් පොඩි තැනකින් පටන්ගෙන කරලා බලන්න. එතකොට දවසක් දෙකක් ගියාට කමක් නැහැ ට්‍රැක් එකට වැටෙන්න. හරිද? ටික කාලයක් යනවා අපි ෆ්ලෝ එකට එන්න ටික කාලයක් යනවා. එහෙම තමයි. ඒක ඔයාටත් එහෙමයි මටත් එහෙමයි. ඒ හින්දා ඒවට වැටෙන්න එපා. එකපාර අපිට කාටවත් කලින් පාඩම් කරා වගේ හොඳට පාඩම් කරන්න බෑ. ඉතින් ඒ හින්දා ටිකෙන් ටික වැඩ කරන්න පටන් ගන්න චුට්ටක්වත් වැටෙන්න එපා. එහෙම කරන්න බෑ. බය හිතෙන වෙලාවට ඔයා පුළුවන් නම් චුටි නැප් එකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. විනාඩි 5-10ක් පොඩි නැප් එකක් දාන්න. නැත්නම් ඔය ඕන තරම් මොටිවේෂනල් වීඩියෝස් තියෙනවා. සමහර වෙලාවට මම ඒ දවස්වල නම් ටිකක් අර ඇත්තම කිව්වොත් ඔය භාවනා කරන ඒවාට ටිකක් වැඩියෙන් කරනවා. අර පොඩ්ඩක් හිත සංසුන් කරගන්නවා වගේ. නිතරම කරන්නේ නැහැ. පොඩ්ඩක් අර මම ඒක කරනවා. ඉතින් අර පොඩ්ඩක් හිත සංසුන් කරගන්න. අනිත් එක මම හැමදෙස්සම හිතපු දෙයක් තමයි මම මේක කොහොම හරි කරනවා කියලා. මොකද අපේ අම්මලා තාත්තලා ගත්තාම ඇත්තටම ගොඩක් සල්ලි තියන අය නෙමෙයිනේ. එතකොට යාලා ගොඩක් මහන්සිලා තමයි අපිට වෙනුවෙන් වියදම් කරන්නේ. ඉතින් යාලා ඒ සල්ලි වියදම් කරන එකට වටිනකමක් දෙන්න අපි දැනගන්න ඕනනේ. ඉතින් මගේ අම්මයි තාත්තයි වෙනුවෙන් මම මේක කොහොම හරි කරනවා කියලා ඔයාලා අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් ඇත්තටම ඔයාලට පුළුවන් ඒක කරන්න. හැමතැනින්ම ඔයාලට ඉබේටම ආශිර්වාද එනවා. එතකොට අම්මයි තාත්තයි වෙනුවෙන් මම මේ දේ කරන්නේ. ඔයා වෙනුවෙන් තමයි. ඒ කියන්නේ සල්ලි තිබුණත් නැතත් ඒ කියන්නේ තමන් වෙනුවෙන් කරන්න ඕනේ. ඊට පස්සේ අම්මලා තාත්තලා මහන්සි වෙන දෙයට හරි ප්‍රතිඵලයක් දෙන්න අපි වැඩ කරන්න ඕනේ. ඉතින් එහෙම හිතලා මම හැමදෙස්සෙම හිතපු දෙයක් තමයි අම්මයි තාත්තයි වෙනුවෙන් මම මේක කොහොම හරි කරනවා කියලා. ඉතින් එහෙම හිතාගෙන තමයි මම වැඩන වෙලාවට බැරි වෙන වෙලාවට බෑ කියලා හිතන වෙලාවට කොහොම හරි අල්ලගෙන හිටියේ. ඉතින් එහෙම හිතලා තමයි. හරිද? එතකොට මම දැන් එකේ හිටියේ සෙකන්ඩ් ෂයි එකේ කොහොමද මම වැඩ කරගෙන ආපු විදියනේ. දැන් ඔන්න සර් දෙන ගණන් ටික ගෙදර ඇවිල්ලත් හැදුවා. ඊට පස්සේ ටික කාලයක් යනවා දැන් අපිට මේ ටික පුළුවන් වෙන කියන්නේ එහෙම ලොකුට පුළුවන් වෙනවත් නෙමෙයි. ට්‍රැක් එකට වැටෙන ටික කාලයක් යනවා. ඒ අතරේ සර් දැන් එදා රිවිෂන් එකේ කරන දෙන ටික ආයෙ ගෙදර ඇවිල්ලත් බලන්න ඕනේ. බලන ගමන් ඒකට සමාන පාස් පේපර්ස් තියෙනවා නම් ඒ ගණන් වලට සමාන පාස් පේපර්ස් තියෙනවා නම් දැන් රිවිෂන් ක්ලාසස් වල ටියුට්ස් එහෙම දෙනවදනේ. ওই පාස් පේපර්ස් ක්වෙස්චන්ස් තියෙන. ඉතින් ඒවා ආයෙ කරන්න. ඒවා ආයෙ කරන්න. ඔයාලා කලින් කරාට කමක් නැහැ. කම්මැලි වෙන්න එපා. ආයෙ කරලා බලන්න මට කලින් කරා විදියටම ඒ කියන්නේ කලින් ෂයි එකේ කරා නම් ඒ කරපු විදියටම හරි ඊට වඩා වැඩිපුර හරි කරගන්න පුළුවන් වෙනවද කියලා. එහෙම නිතර
ඒ කියන්නේ රෙපිටිෂන් කියන එක වැදගත්. ඒ කියන්නේ අද කරලා මේක අතහැරලා දාන්න නෙමෙයි. අද කරා නම් ආයේ සතියකින් සති දෙකකින් මාසෙකින් චූටි වෙලාවක් හරි අරගෙන ආයේ අර කලින් සතිවල කරපු දේවල් චුට්ට හරි මතක් කරගන්න බලන්න ඕනේ. එක ගානක් හරි හදන්න බලන්න ඕනේ. කියන්නේ කලින් සතිවල ඒවයි. හරිද? පොඩ්ඩක් ඉතින් ගාන හදලා කටපාඩම් වෙන සීන් එකකුත් තියෙනවා. ඉතින් එහෙම තමයි අර එකම පියවරවල් ටිකනේ හැම ගානකම වගේ යන්නේ. සමහර තැන් වෙනස් වෙනවා. ඒ නිසා ඇත්තටම කරගන්න බැරි වෙන්නේ නැහැ. මම කරා නම් මං කියන්නේ ඇත්තටම ඔයාලටත් පුළුවන් චුට්ටක්වත් බය වෙන්න එපා. ඔහොම දැන් මං සෙකන්ඩ් ෂයි එකේ රිවිෂන් ක්ලාස් යන ගමන් ඒකේ පේපර්ස් පොඩියටත් කෙරුණා. MCQ පේපර්ස් එහෙම. ඊට පස්සේ ටිකක් අන්තිම කාලෙ වෙද්දී එයාලා මේ තනියම ෆුල් පේපර්ස් එහෙම ලියුවා. රිවිෂන් ක්ලාස් එකේ යන ගමන් ෆුල් පේපර්ස් ලියුවා. ඒ ෆුල් පේපර්ස් දැන් සමහර අය ලියන්නේ නැහැනේ පාඩම් ටික කවර් වුණේ නැහැ. පාඩම් කරේ නැහැ කියලා හැබැයි මං එහෙම කරේ නැහැ. මුලින්දම්ම මම පොඩ්ඩද පාඩම් කරලා තිබුණේ පොඩ්ඩද මට පුළුවන් මම ෆුල් පේපර්ස් ලිව්වා. ඒ කියන්නේ ඒතකොට ලකුණු සමාදසට 20 ගණන් 30 ගණන් 40 ගණන් ඔහොම තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ලකුණු ගන්න අමාරුයිනේ ක්ලාසස් වල. එතකොට මම ඒකට يعني පොඩ්ඩක් බය හිතනවා තමයි. හැබැයි අර පේපර් එක දැන් ක්ලාස් එකේදී කරලා ලකුණු 30ක් නම් ආවේ ආයේ පුළුවන් නම් try කරනවා තනියම මේ පේපර් එක කරලා ඊට වඩා වැඩි ලකුණු ගණනක් ගන්න. මාකේ ස්කීම් එකකුත් හම්බෙනවනේ. එහෙම තමයි මම ෆිසික්ස් ටික ගොඩ දාගත්තේ සෙකන්ඩ් ෂයි එකේ. හරිද? ඒ හින්දා මම කියන්නේ දැන් ඔයාලා A-levels ලියලානේ ඉන්නේ. එතකොට තාම රිසල්ට්ස් ආවෙත් නැහැනේ. ඔයාලට වෙලාව තියෙනවා. ඔයාලා මෙඩිසින් යන්න ආස කෙනෙක් නම් දැම්ම පටන් ගන්න. ඒ කියන්නේ චුට්ට පටන් ගන්න. ඔයාලට කවර් වෙච්ච නැති පාඩම් කවර් කරගෙන පොඩ පටන් ගන්න. ලොකුවට නෙමෙයි. ඊට පස්සේ රිසල්ට්ස් ආවට පස්සේ ඔයාලට අර ඒ ට්‍රැක් එකට වැඩිලා හරියට වැඩ කරගෙන යන්න පුළුවන් මේ. ඒත් මම කියන්නේ එතකන් ඉන්න එපා. ඊළඟ ෂයි එක කරන්න බලාපොරොත්තු වෙන්නම් ඉන්නේ. දැම්ම පටන් ගන්න හිමින් සැරේ වැඩ කරගෙන යන්න. එතකොට ඔයාලට රිසල්ට්ස් එන කාලෙ වෙද්දී ඔයාලට ලොකු කොන්ෆිඩන්ස් එකක් එයි. රිසල්ට්ස් අඩු වුණත් දැන් මම මේ ටිකක් හරි වැඩ කරලානේ තියෙන්නේ. දැන් මට පුළුවන්නේ. මට දැන් කලින් සැරේ බැරි වෙලා තිබ්බ පාඩනුත් මට දැන් පුළුවන්නේ කියලා ඔයාලට ලොකු මොටිවේෂන් එකක් එනවා. ඒ හින්දා පුළුවන් නම් දැම්ම වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ඒ වගේ දේවල් කරලා තමයි සෙකන්ඩ් ෂයි එකේ ඇත්තට මම හිතුවේ එකක් ඒ කියලා. එනට මම දන්නේ හිතින් මට ඒකක් ගන්න බැරි වුණා සෙකන්ඩ් ෂයි එකේ. කෙමිස්ට්‍රිත් ඉතින් B එකක් නෑ ආවේ සෙකන්ඩ් ෂයි එකේ. ඒකයි B දෙකයිනේ තිබුණේ. ඉතින් ඇත්තට මම මහන්සුණා මදි ඇති සමහර විට. මොකද අර තියරිත් මේ කවර් වෙච්ච නැති ටිකක් කවර් කරගෙනයි මම පොඩි කාලෙකින් මේ එක්සෑම් එකකට ෆේස් කරේ. ඉතින් එහෙමයි කියලා වැඩෙන්න එපා. මොකද තර්ඩ් ෂයි එක කරෙත් එහෙමයි. ආයෙම රිසල්ට්ස් එනකන් ඉඳලා තමයි පටන් ගත්තේ. ඉතින් කොහොම හරි මම අර දැන් මට B එකේ ඉඳන් ඒකට දැන් එන්න තා චුට්ටක් වැඩ කරන්න ඕනේ. හැබැයි ඒ වුණාට තර්ඩ් ෂයි කරන්න ගද්දි ලොකු බයක් තියෙනවා. මොකද දැන් මට තියෙන අන්තිම ෂයි එක. හරිද? මට තියෙන අන්තිම ෂයි එක. අර කලින් සෙකන්ඩ් ෂයි එකට B එකත් මේ සැරේ නැති වෙයිද කියලා බයක් තියෙනවා. බයෝ වලට අර සෙකන්ඩ් ෂයි එකේ තිබුණ ඒකත් මේ සැරේ නැති වෙයිද කියලා ලොකු බයක් එනවා තර්ඩ් ෂයි එක කරන්න ගද්දි. ඇත්තටම ඒක හරි අමාරුයි. ඒ වුණාට හිත හදාගෙන වැඩ කරන්න පටන් ගන්න. ඔයාලා ටික වැඩ කරන්න පටන් ගන්න. ඔයාලට පුළුවන් වෙනවා. මම කියනවාට ඔයාලා වැඩ කරන්න. පොඩක් ඔය ඒ දවස්වල ඇත්තටම දැන් ඇත්තටම සෝෂල් මීඩියාත් වැඩිනේ. ඒ දවස්වල මේ මම FB ඇත්තටම FB account එකක් තිබ්බේ නෑ. මේ සෙකන්ඩ් ෂයි ඉවර වෙලා FB account එකක් හදාගත්තට මේ තර්ඩ් ෂයි කරද්දි මම ඒක අයින් කරලා තිබ්බේ. FB නම් යන්න මෙපා. ඇත්තටම මාර විදිහට කාලේ නාස්ති වෙනවා FB ගියාම. ඒ හින්දා account එක අයින් කරලා දාන්න. ෆෝන් එකේ ඉන්න කාලෙත් අඩු කරන්න. YouTube එකේ බැලුවට කමක් නැහැ. ඉතින් මේ වගේ මොටිවේෂනල් වීඩියෝස් ඊට පස්සේ ඔයාලගේ පාඩම් වලට අදාළව දැන් ගොඩක්ම ඔය ක්ලාස් යන්න බැරි කෙනෙක් නම් YouTube එකේ එහෙමත් වීඩියෝස් තියෙනවානේ. මම එහෙම ලොකුවට දන්නේ නැහැ රෙකමන්ඩ් කරන්න තරම්. එහෙම මම දන්නේ නැහැ ඇත්තටම. එහෙම මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් සරහා එහෙම කරගන්න පුළුවන් දේවල් කරගන්න. හැබැයි සෝෂල් මීඩියා වල ගිහිල්ලා FB Insta ගිහිල්ලා වෙලාව නාස්ති කර නම් ඇත්තටම සෙකන්ඩ් ෂයි එකක් තර්ඩ් ෂයි එකක් කරන්න බෑ. මම ඇත්තටම WhatsApp නොත් අයින් කරලා තිබ්බේ. ඒ දවස්වල ඉතින් කොවිඩ් වලට කලින් නිසා මේ ඇත්තටම ඒව ලොකුවට අවශ්‍ය වුණේ නැහැනේ. ඉතින් මේ දැන් සමහරලාට මගේ ඉස්කෝලේ එකට ඉන්න යාළුවෝ දැන් තර්ඩ් ෂයි වෙනකොට නැහැනේ. මම තනියම තමයි ක්ලාස් ගියේ පාර. ඉතින් එතකොට දැන් එයාලා දැන් කොහේ හරි යනවා නම් දැන් මට දුකයි මටත් යන්න බැරි වෙනවනේ කියලා. ඉතින් එතකොට ඒ අන්නේ නිසා අර ඒ වොරිය කියනවනේ කනගාටුවක් ඇති වෙනවනේ මොන වුණත්. ඒ හින්දා මම කරේ මේ WhatsApp එකත් අයින් කළා දැම්මා. හැබැයි දැන් එහෙම බැහැනේ. දැන් ඔයාලගේ ගොඩක්ම WhatsApp හරහා තමයි ගොඩක් කමියුනිකේට් වෙන්නේ ක්ලාසස් වල. එහෙම ගොඩක් දේවල් PDF අරව මේවා
ඒ කාලේ අපේ කාලේ PDF අර මේවා තිබෙත් නැහැ. ඉතින් ටිකක් අමාරුයි මේ කාලේ සෝෂල් මීඩියා යන්න නැතුව පොඩ්ඩක් අර තමන් කියන්නේ හරිම කන්ට්‍රෝල් වෙලා ඉන්න ඇත්තටම අමාරුයි. ඒකට මම කියන්නේ පුළුවන් තරම් සෝෂල් මීඩියා නම් අයින් කරලා දාන්න. A level කලිය ඉවර වෙනකන් FB Insta ඕනේ නැහැ. තේරුමක් නැහැ. මේ වෙලාව කණ එක විතරයි වෙන්නේ. අපි ඇත්තටම ගියොත් ඒකේ වීඩියෝ එකක් බලන්න ගත්තොත් ආයෙ ස්ක්‍රෝල් කර කර යටට ගිහිල්ලා ආයෙ බලන එක විතර නෙවෙයි. ඉතින් තේරුමක් නැහැ. නිකන් වෙලාව නාස්ති වෙනවා. ඒ හින්දා FB Insta නම් අයින් කරලා දාන්න. WhatsApp ඉතින් තියාගෙන ඉන්න එක අවශ්‍ය දෙයක් නිසා. ඒ විදිහට ඔයාලා වැඩ ටික කරගෙන යන්න. ඉතින් third try එක කරද්දී මට ඉතින් ලොකුවට සිලබස් කවර් කරගන්න කියලා පස්සෙන් අර මේ ක්ලාසස් පස්සේ යන්න ඕනේ නැහැ. මම අර තිබ්බ රිවිෂන් ක්ලාසස් වල දැන් ෆිසික්ස් නම් රිවිෂන් ක්ලාස් එකේ නෝට් සෙට් එකක් තියෙනවානේ. ඒ ටික බලලා ෆුල් පේපර්ස් වලට තමයි මම ලෑස්ති වෙන්නේ third try එකේ. ඉතින් ඔයාලත් මම කරපු විදිහට වැඩ කරපු කෙනෙක් නම් third try එකට මුණ දෙන කෙනෙක් නම් ඔයාලට third try එකේ ෆුල් පේපර්ස් කරාම ඇති. ඉතින් මුල ඉඳන්ම ෆුල් පේපර්ස් කරන්න අර මාක්ස් එහෙම ලියාගෙන ප්‍රෝග්‍රෙෂන් chart එකක් හදාගෙන ඒ විදිහට වැඩ කරගෙන යන්න. ෆුල් පේපර්ස් කරන එක ෆුල් පේපර්ස් බැරි වුණත් අඩුම තරමේ MCQ පේපර් එකක් සම්පූර්ණයෙන් කරන එක එසේ ප්‍රශ්නයක් කරන එක ප්‍රශ්න කරලා ප්‍රැක්ටිස් වෙන එක තමයි වැදගත්ම දේ. ෆුල් පේපර්ස් නොකරත් කමක් නැහැ. හරිද? ඒ හින්දා පේපර්ස් කරලා ප්‍රැක්ටිස් වෙලා ඒ කියන්නේ ටික ටික ප්‍රැක්ටිස් වෙනකොට ඔයාලට කරගන්න පුළුවන්. මේ චුට්ටක්වත් බය වෙන්න එපා. ඉතින් ඒ විදිහට තමයි මම වැඩ කරේ ෆිසික්ස් වලට. මටත් ඒ කියන්නේ මම ඇත්තටම මහ ලොකුවට ඒ කියන්නේ බ්‍රයිට් කෙනෙක් නෙමෙයි ෆිසික්ස් වලට. මහන්සි වෙලා ගොඩ දාගත්තු සබ්ජෙක්ට් එකක් තමයි ෆිසික්ස් කියලා කියන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ මහන්සි වෙලා වැඩ කරන්න. දැම්ම ඉඳන් දවසට පැය 10ක් 12ක් ඊට වඩා වැඩි වුණත් කමක් නැහැ. පාඩම් කරන්න try එකක් දෙන්න. මේ එතකොට ඒක ටික කාලයක් යනවා ඇත්තටම මේ ඒ ට්‍රැක් එකට වැටෙන්න. ඉතින් එහෙම වැඩ කරද්දී ඔයාලට කරගන්න පුළුවන් මේ. දැන් මොන හරි වීඩියෝස් අරන් යන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. තව මොන හරි මගෙන් දැනගන්න තියෙන දේවල් තියෙනවා නම් ඒත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මට පුළුවන් වෙලාවට මම ඔයාලට රිප්ලයි කරන්නම්. ඉතින් එහෙනම් මං ගිහලා එන්නම්. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට පොඩ්ඩක් හරි ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙම ප්‍රයෝජනවත් වුණා නම් මගේ channel එක subscribe කරලා ඔයාලගේ යාළුවන්ටත් මේක share කරගන්න. මම එනම් ගිහිල්ලා එන්නම්.